ඔයගොල්ලන් හැමෝම මගේ Dreamy Vibe YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද ජනවාරි මාසේ 7 වෙනිදා. දැන් වෙලාව උදේ 7:00යි. ඉතින් මම lectures යන්න ඕනේ ඉඳලා ඉක්මනට ලේස්ති වෙලා hostel එකට තියෙන එකම එක කණ්ණාඩි ඉස්සරහට ගිහින් පොඩ්ඩක් හැඩ බලලා මේ විදිහට lectures යන්න පිටත් වුණා. උදේට කෑම කන්න තරම් වෙලාවක් තිබුණ නැති නිසා ඉක්මනට ජූස් එකකුයි බනිස් ගෙඩියකුයි කාලා තමයි ලෙක්චර්ස් යන්න පිටත් වුනේ. උදේ 10:00 වගේ වෙද්දී අපිට ලෙක්චර්ස් ඉවර වුණා. ඉතින් මගේ යාළුවෝ කට්ටිය කතා වුණා පොඩි රවුමක් දාලා යන්න කියලා. ඊට පස්සේ අපි තීරණය කරා කටුසහය පැත්තට ගිහිල්ලා එමු කියලා. කැම්පස් එකට ආසන්නවම තමයි කටුසහය පිටලා තියෙන්නේ. කටුසහය කියන්නේ මිහින්තලේ පූජා භූමිය සකස් කරනකොට භාවිතා කරපු ආයුධ උපකරණ තැන්පත් කරලා සකස් කරලා තියෙන සහයක් කියලා තමයි අතීත පොත්පත්වල සඳහන් වෙන්නේ. ගොඩ දෙනෙක් මෙතනට එනවා බාරහාර ඔප්පු කරන්න, පූජාවන් පවත්වන්න, ඒ වගේ දේවල් වලට මිනිස්සු ගොඩාක් මෙතනට එනවා. ඊළඟට අපි ගියා ඉදිකටුසෑයට. ඉදිකටුසෑය පිළිලා තියෙන්නේ කටුසෑය ආසන්නවමයි. මම අහලා තියෙන විදිහට ඉදිකටුසෑය කියලා කියන්නේ අනුරාධපුරයේ මිහින්තලේ ආශ්‍රිතව වැඩ විසූ භික්ෂුන් වහන්සේලාගේ චීවර මැසීම සඳහා භාවිතා කරපු ඉදිකටු තැන්පත් කරලා තමයි මේ ඉදිකටුසෑය හදලා තියෙන්නේ කියලා. මේ හැමතැනම ඇවිදලා අපි ළඟට ගියා දවල්ට කෑම මොන හරි කන්න. ඊට පස්සේ ළඟ තිබුණ රෙස්ටෝරන්ට් එකට ගිහින් අපි රයිස් එකක් ඕඩර් කරගත්තා. කෑම කාලා ඉවර වෙලා අපිට තව වැඩ වගේක් කරගන්න තිබුණ හින්දා ආපහු කැම්පස් එක ඇතුළට ගිහින් ඒ ටිකත් කරගෙන ආපහු මම හොස්ටල් එකට ගියා. මේ තියෙන මම ඉන්න හොස්ටල් එක. හොස්ටල් එකට ඇවිත් වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් මම නිදාගත්තා මහන්සියටත් එක්ක. පැයක වගේ නිින්දකින් පස්සේ මම ආපහු නැගිට්ටා. මොකද අපිට හවස තියෙනවා නයිට් ෆන්ක්ෂන් එකක් පුෂ්පය සමාප්ති උළෙල. ඉතින් අපි හැමෝම ලේස්ති වෙලා එකට යන්න පිටත් වුණා. අපේ ළමයින්ගේ පර්ෆෝමන්ස් ඔක්කොම හරිම ලස්සනයි. අපි හැමෝම එන්ජොයි කරා. රෑ 10:00 වගේ වෙද්දි වැඩසටහන ඉවර වුණා. ඉතින් අපි දුන්නු බීම් එකක් බීලා අපව හොස්ටල් එන්න පිටත් වුණා. ඉතින් ආයෙ මලුත් vlog එකකින් හම්බෙමු. එතකන් පරිස්සමට ඉන්න. බයි.